අයිබෝවන් ඉතින් විස්තරේ ඔන්න මම ඔයගොල්ලන්ට අද ගෙන්න යන්නේ ඉතින් ඉදල් කෑලි මං පාර්සල් දාන වීඩියෝ එකක් තමයි. ඉතින් ගොඩක් අය අහනවා සල්ලි බැංක් ඩිපොසිට් වලට බඩු දානකොට විශ්වාස කරන්න අමාරුයි. ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් වංචා වැඩ කරනවා. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් කාටවත් දෙපාරක් හිතන්න වෙනවා මේ සල්ලි account එකට දාන්න. ඉතින් මං හැමදාම මම පටන් ගත්ත දවසේ ඉඳන් මං කරන්නේ account එකට සල්ලි දාලා receipt එකයි නමයි address එකයි ටෙලිෆෝන් නම්බරේ ඔයගොල්ලන්ගෙන් අරගන්නවා. කොහොමද දවස් දෙකක් පරිම 3ක් වගේ ඇතුළත කූරිය කරලා මං අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ දෙට පාර්සලේ දාලා දෙනවා. ඉතින් දැන් මං අද ඔයගොල්ලන්ට මං කලින් මීට වලින් වීඩියෝ දැම්මේ නෑ. මං සාමාන්‍යයෙන් පාර්සල් දාන ඒවා. ඉතින් මං අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ඇත්තටම විශ්වාසයත් එක්ක වැඩ කරනකොට මේ බිස්නස් එකක් කියන්නේ සාමාන්‍ය විශ්වාසය උඩ තමයි හැමදේම වෙන්නේ. ඉතින් හරියට සල්ලි ටික account එකට දැම්මොත් හරියට පාර්සලේ අනිවාර්යයෙන්ම දවස් දෙකක් තුනක් ඇතුළත මගේ දෙට්ට දාලා දෙන්න මම වග කියනවා. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් අද මම පෙන්නන්න යන්නේ රුපියල් 21000ක ඕඩර් එකක් මම දැන් පාර්සල් කරලා තියෙන්නේ. ඉතින් මේ 21000 ඕඩරේ පාර්සල් එක යන්නේ මම හිතන්නේ අනුරාධපුර පැත්තට. ඉතින් මගෙන් බඩු ගන්න ගොඩාක් කස්ටමර්ස්ලා ඉන්නවා දැන්. නමුත් දැන් මේ පාර්සල් එකට කතා කරපු එක්කෙනා ඇත්තට මීට කලින් මගෙන් අරගෙනත් නැහැ. කෝල් දෙකයි ගත්තේ. ඉතින් එයා මාව විශ්වාස කරලා සල්ලි මගේ account එකට දැම්මා ඊයේ. ඒ දාපු ගමන් ඉතින් දැන් මම පාර්සල් එක මේ පැක් කරලා තියෙන්නේ. ඉතින් එයාගේ රුපියල් 21000ක පාර්සලේ ඇහැටවත් දකින්න නැතුව තමයි එයා මට සල්ලි දැම්මේ. ඉතින් මම මේ කියන්නේ මේක කියන්න ගත්තේ වීඩියෝ එකක් විදිහට දාලා ඔයගොල්ලන්ට මෙහෙමයි. මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි. නමුත් මගේ channel එකේ දාන වීඩියෝ වලට මගේ account එකට දාන සල්ලි හැම රුපියලකටම මම ඔයගොල්ලන් වෙනුවෙන් වග කියනවා. ඒ ගැන අපමණ රෙනුකවත් බයක් හිතන්න එපා. account එකට සල්ලි දැම්ම නම් receipt එක එවුවා නම් අනිවාර්යයෙන්ම පාර්සල් එක ඔයාගේ දෙට්ට ඇවිල්ලා ඇති. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට තේරුම් ගන්න. මොකද මගේ ජොබ් එක බඩු වැඩ. ඉතින් ඒකත් එක්ක තමයි මම කරන්නේ. ගොඩ දෙනෙක් අහනවා කතා කරලා මේ මොකද cash on delivery නැද්ද කියලා. මම එහෙම කරන්නේ නැහැ. ඇත්තම කතාව මගේ අතේ සල්ලි රඳවගෙන නෙමෙයි මම මේ වැඩේ කරන්නේ. ඔයගොල්ලෝ දෙන සල්ලි වලින් තමයි මම ටක් ගාලා මේ පාර්සලේ පැක් කරලා වඩු ටික සෙට් කරගෙන ඔක්කොම මේව කරලා කරන්නේ. හරි. ඉතින් ඒකෙන්ද මම මේ වීඩියෝ එක දාන්නේ. ඇත්තටම thank you මේ ඕඩර් එක මට බාර දුන්නු අපේ කවුද මට නම ඇත්තටම මතක නැහැ මේ වෙලාවේ. මම මේ බිල් පොතේ ලියලා ඇත්තේ අනුරාධපුරයේ අය කෙනෙක් තමයි මේ ඕඩරේ දැම්මේ. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි. ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම රුපියල් 21 ගානේ ජෝඩුවක් ගන්න පුළුවන්. 071 723යි 215 තමයි මගේ නම්බරේ. ආයෙ කියන්නම් 071 723යි 3215. 071 723යි 3215 තමයි මගේ නම්බරේ. ඉතින් මේකට කතා කරලා මේ ඔයාගේ ඕඩරේ අපිට කියන්න දවස් දෙකක් තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට ගෙදරට පාර්සල් දාගන්න පුළුවන්. විශ්වාසය ගැන අපමණ රේණුවකවත් සැකයක් තියාගන්න එපා. සල්ලි account එකට දැම්මා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පාර්සල් එක ගෙදරට ඇවිල්ලා ඇති. එහෙනම් ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක දාන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට මොනවා හරි සැකයක් තිබුණා නම් සල්ලි දාලා සමහර විට මිසින් වෙයි. සල්ලි දාලා ෆෝන් එක වැඩ කරන්නේ නැති වෙයි. එහෙම නැත්නම් සල්ලි දාලා හිටන් ඔයගොල්ලන්ගේ මේ අපරාධි සල්ලි නිකන් නාස්ති වෙලා යයි කියලා හරි මොකක් හරි එහෙම තියෙනවා නම් ඒක නැති කරන්න තමයි මම වීඩියෝ එක දාන්නේ. මේ නම්බර එක සෑහෙන කල් පරණ නම්බර එකක්. ඉතින් ගොඩක් අය විශ්වාස කරන්න ඉතින් එකපාරට බෑනේ. මිනිස්සෙක් කතා කරපු ගමන් හිතන්න බෑ මූ හොරෙද්ද නැත්නම් වංචාකාරයෙක්ද මොකෙද්ද කියලා. ඉතින් මගේ සියලුම තොරතුරු මේ YouTube channel එකේ තියෙනවා දාලා. ඉතින් එහෙනම් මම මේක දාන්නේ ඇත්තටම මේ කතා කරපු අය වගේ බය වෙන්න එපා. දවස් දෙකක් ඇතුළත මම ඔයගොල්ලන්ට ඕඩර් එක දාලා දෙනවා. ඉතින් ඒක කියන්න තමයි මම කතා කරේ. එහෙනම් thank you very much හැමෝටම. subscribe කරලා නැති අය දැන්ම subscribe කරලා follow පාරක් දෙන්න. ඒ වගේම මගේ YouTube channel එකේ දැන් 10000ට සම්පූර්ණ වෙගෙන යන්නේ subscribe වෙලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් හොඳ subscribe account එකක් දෙන්න මේ දවස් ටිකේ. ඉතින් එහෙනම් channel එක බලන හැමෝටමත් මාව දිරිමත් කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්න. ජය වේවා.